Hi guys, welcome to my YouTube channel. ඉතින් මම අද ඔයත් එක්ක ඔයාලත් එක්ක වෙනස්ම experience එකක් share කරගන්න යන්නේ. මේ ටිකේ ළමයි මම චුට්ටක් අසනීප වෙලා ඉන්නේ. හින්දා මට එක ආසාවල් එනවා කන්න බොන්න. මම මේ ටිකේ diet කරන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් මම කියන්න ඕන. මම මේ ටිකේ diet කරන්නේ නැහැ. මොකද මම ගොඩක් අසනීපෙන් ඉන්නේ. ඉතින් මට මේ ටිකේ ආසාවක් තියෙනවා ළමයි මොන හරි හොඳ සැර දෙයක් කන්න. හරිද? ඉතින් මම සෑහෙන්න කල් ඉඳලා ලොකු කාලයක් ඉඳලා මම කන්න ආසාවෙන් දෙයක් ඉන්නවා. හැබැයි ඒක බය හින්දාම කෑවේ නෑ. මොකද මට ගොඩාක් සැර චුට්ටක් කන්න අමාරු හින්දා. නමුත් මම හිතුවා මට දැන් ගොඩාක් සැර කන්න ආස හිතිලා තියෙන්නේ. ඒ හින්දා මං හිතුවා මේක මෙදා පාර මං කාලා බලනවා කියලා. tada! මේක තමයි අද මං කන්න යන්නේ. මම හිතනවා මට දැන් සැර කන්න ආස හිතිලා තියෙන්නේ. ඒ හින්දා මං හිතනවා මේක හරියයි කියලා. රාමෙන් වල මම ඔක්කොම වර්ග ටික සාමාන්‍යයෙන් කාලා තියෙනවා. මම මේක ඇරෙන්න අනිත් ඔක්කොම කාලා තිනා. මේකයි අර මේකේ 2x spice එකයි මං කාලා නැහැ. මොකද මේ මං වීඩියෝස් වල දැකලා තියෙනවා ගොඩක් අය කියනවා මේ දෙක ගොඩක් සැරයි කියලා. මම හිතනවා මේක තමයි වෙලාව කියලා මට මේක try කරන්න. කාලා බලන්න හැමදාම නෑනේ. අනිත් එක තමයි මම මේ කරන්න යන වැඩේ නිසා සමහරක් විට මම අද හොස්පිටල් එකේ වුණා නවතින්න පුළුවන්. මම නෑ ළමයි. මෙන්න මේක මම මේක ගිහින් හදාගෙන ඉන්නම්. හරි ළමයි මම දැන් මේක හදාගෙන ආවා. දැන් තියෙන්නේ අපිට රස බලන්න. මට ඉතින් පොඩ්ඩක් විතර දැනෙනවා අද මම මේ කරන්න යන වැඩේ වර්ධිත ලයින් එකක් තියෙන්නේ කියලා. කමන්න අපි try කරලා බලමු. පළවෙනි කතර මන්න ලොකුවට සැරක් දැනෙන්නේ නැහැ එහෙම. ඇත්තටම ලොකු සැරක් දැනෙන්නේ නැහැ. ලොකුවට සැරක් දැනෙන්නේ නැහැ. තව ටිකක් කාලා බලමු. දැන් ලොකු සැරක් නැහැ. බලමු ඉතින් තව පොඩ්ඩක් ඉන්නවද ගෑවේ. ඒ කට්ටිය කිව්ව තරම් සැරක් නැහැ වගේ. දෙන්න පුඩ සැරෙනවා ළමයි. ටිකක් වෙලා හොන්දද? හවල ටිකක් වෙලා යන්න ඕනේ සැරෙන්න. තමයි මේ වටෙන් ඇහෙන ශබ්ද ගණන් ගන්න එපා. මේක සැරයි. චුට්ටක් තව කාලා බලමු. මුලදී ඇත්තටම සැරක් ආවේ නැහැ. නිකන් නූඩල්ස් එකක් කනවා වගේ තිබ්බේ. දැන් නම් චුට්ටක් සැර එනවා වැඩි චුට්ටක් නෙමෙයි හොඳටම එනවා. තව ටිකක් කමු. මිරිසවතේ. වඩලමයි. කලින් පිටට තියෙන වැඩි හරි කියලා. ඒ නිසා මම හොල්ලට ටිකක් තිබ්බා. චුට්ටක් දාගෙන ආවා. මම මේක මෙතනින් අතර කරනවා. මම තව කන්නේ නැහැ ළමයි මේක සැර වැඩි ගොඩක්. මම හිතුවට වඩා සෑහෙන්නම සැර වැඩි. මම මෙතනින් මේක කන්නේ නැහැ. මේ ටික කෑවොත් මට ඉන්න හම්බෙන්නේ නැහැ. හිතුවට වඩා ගොඩක් සැරයි. ඇත්තටම මං හිතන්නේ මං ජීවිත කාලෙම කාපු සැරම මේ එක වෙන්නේ නැති. ඒ තරම් මාර සැරයි. ළමයි මම අර ඔයාලට පෙන්නපු ප්‍රමාණය විතරයි මම කෑවේ. මට ගොඩක් කන්න බෑ. ඒක ගොඩක් සැරයි. හැබැයි ඒකේ 아무තු රහකුත් තියෙනවා. සැර ටිකක් අඩු වුණා නම් ඇත්තට මේක මාරු. මට ළමයි තාඩියක් දැම්ම මට හෙම්බිරිස්සාවත් ඇවිස්සුණා. ඒක ඇත්තටම ඒකේ අර සැර ටිකක් අඩු වුණා නම් ඇත්තට මේ නූඩල්ස් එකේ අනිත් රාමෙන් වගේම රහයි. හරි ළමයි මම මෙතනින් වීඩියෝ එක ස්ටොප් කරනවා. මට දාඩියක් දැම්ම එක කාලා හෙම්බිරිස්සාවත් ගොඩක් ඇවිස්සුණා වගේ. කියන්න ඕන අනිවාර්යෙන් ගොඩක් සැර කන්න බැරි නම් ගෑස්ට්‍රික් තියෙනවා නම් පොඩ්ඩක් බලාගෙන එහෙම අයට මම කියන්නේ කන්න එපා. මොකද මේක ගොඩාක් සැර වැඩි. ඉතින්
ආයෙත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම තමයි මාව subscribe කරන් යන්න. ඔයාලා කැමති මොනවා හරි මම ගේන්න ඕන වීඩියෝස් තියෙනවා නම් පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මම රිප්ලයි කරනවා. ඉතින් අපි තවත් දවසකින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.